Yo, what's up people? It's Sobeda Gota and how you guys doing? සාදරයෙන් ආදරෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකකට. So ඉතින් බොඩර මොකද වෙන්නේ? You guys chilling? chill න එච්චර එල්ල කිරි බං ඉතින් මට වැඩි කියවන්න දෙයක් නැහැ. අපි යන් අද ගෙලින්ම වීඩියෝ එකට. හිහි මම බැලුවේ මේ කොටාගේ ඉන්ට්‍රෝ එක මට ගන්න පුළුවන්ද කියලා try කරලා බලුවේ. හරියන්නේ නැහැ. කොටාගේ ඉන්ට්‍රෝ එක ඉතින් කොටාට වතා ලස්සනට ගන්න පුළුවන්. ඒකෙන් වීඩියෝ එක මුල් කැලේ සෙට් නෑ වගේ. ඉතින් hello friends, welcome back. ඉතින් මත්කයි වෙන්නේ මේ දවස්වල කට්ටිය chill එකේ ඉන්නවද? ඔන්න එන අද අපි play ගන්නන්නේ ඔයාලා මේ දවස්වල මම ඉල්ල හිටපු මේ දවස්වල කියන්නේ ටික දවස් ඉඳන් මම ඉල්ල හිටපු black mighty උපු mod pack එක හරිද? මේක ඔයාලා ඉල්ලලා තිබ්බ කොහමද add කරගන්න කියලා. අපි ඔක්කොම කලින් game play එක ගහන්නක් කරන ඒක කිලි උනත් ඉතින් කෙලිය උටා වෙනවා. ඔයගොල්ලෝ මට බැලලත් ආයි comment එකට. හරි ඉතින් මේ mod එක මුලින්ම දාගන්න ඕන වැඩ වෙන කිසිම දෙයක් ගන්න ඕනේ නැහැ. කියන්නේ මේක වෙනම ගන්න mod එකකුත් නෙමෙයි හරිද? ඔයාලා ගේම් එකේ ලොබි එකට ආවට පස්සේ ඔයාලට කෙලින්ම පෙන්වන්නේ මාකට් ප්ලේස් කියලා. ඒකට යන්න. මාකට් ප්ලේස් කියන එක ඊට පස්සේ දාන්න මාකට් ප්ලේස් එකේ තියෙන සාමාන්‍යයෙන් සල්ලි වලටයි ෆ්‍රී දෙන මොඩ් එහෙම තියෙන්නේ. මේ මොඩ් එකත් මම එහෙම ගත්තා. හරිද? කියන්නේ මම වෙනම ඇඩ් කරගත්තා නේ මේ ගේම් එකේම දීලා තියෙන මොඩ් එක. ඒක ගන්න ඕන නම් මේ වගේ මාකට් ප්ලේස් දීලා කියන්නේ සල්ලි දෙනවත් තියෙනවා ෆ්‍රී එකක් තියෙනවා පේනවනේ. ඊළඟ ගිලින්ම ඔයාලා සර්ච් බාර් එකට යන්න. සර්ච් කියන තැන දීලා ඔයාලා සර්ච් කරන්න black mighty wukong කියලා. එහෙම සර්ච් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම ඇත්තා එන්නේ මෙතනත් අත්තුඟුත් මේ මොඩ් එක නෑ කියන්නේ මට ඒක හරිනම අමතකයි හරිනම black mighty උකුන් නෙවෙයි හරිද මම මේක ගහලා බැලුවේ එයිද කියලා එන්නේ නෑ ඔක්කොම සල්ලි දීලා ගන්න තියෙන්නේ ඊට පස්සේ මේ ෆීල්ඩ් කාණ්ඩ වගේ තියෙන එතන ගිහලා ඔයගොල්ලෝ දන්නේ මේ low to high කියන එකට ටික් එකක් දෙන්න ඊට පස්සේ කෙලින්ම එක නිකන් ෆිල්ටර් ලා වගේ එනවා කෙලින්ම අර පොඩ්ඩෙන් ලෝඩ් එක මෙන්න මේ වගේ සල්ලි වඩු දීලා හොඳ මොඩ් ටිකක් එනවා හරිද ඒතර වලට පේනවා උඩින් එනවා කෙලින්ම මොඩ් තුනක් ඒ මොඩ් තුනේ මැද්ද වලට පේනවනේ වුකුම් මොඩ් එක තියෙනවා මං එන්නේ මොඩ් එක ප්ලේ කරේ මේ තියෙන මෙන්න මේ මොඩ් එක උඩ ඔයගොල්ලෝ කෙලින්ම ටච් කරලා මෙතන මේ create this world කියලා පේන්නේ දකුණු පැත්තේ උඩින්ම එතන ඔයාලට එන්නේ free කියලා. ඊට පස්සේ ඔයාලා ඒකේ බොර පස්සේ කෙලින්ම මේක buy වෙලා ඔයාලා library address download කියන. ඒ download කියන එකක් දෙන්න හරිද? ඊට පස්සේ මෙන්න මේ එකක් කරනවා create this world කියලා. ඔයගොල්ලෝ ලේසියෙන්ම world එක create කරගන්න තියෙන එක හරියම ලේසි වැඩක්. කියන්නේ ගොඩක් අය දන්නවා මං හිතුවේ ඔයගොල්ලෝ මේක දන්නේ නැතුයි කියලා. මෙන්න මේ විදිහට create this world දුන්නාට පස්සේ කෙලින්ම මෙතන world එක create කරගන්න වෙනවා. ලේසියි. ඊට කෙලින්ම ක්‍රියේට් කරලා ඔයගොල්ලෝ ඕන ෂේඩ් එකක් දානවා නම් මෙතනින් ෂේඩ් එකක් දාගන්න පුළුවන් හරිම ලේසියි. කිසිම අවුලක් නැතුව ඒ විදිහට ඔයගොල්ලෝ ආතල්ලේ ප්ලේ කරන් යන්න පුළුවන්. ඒ වගේ මෙතන තව ෆ්‍රී මොඩ් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට දන්නේ නැත්තම් කියන්නේ මේකේ නිකන් ඇවිල්ලා බලන්න නිකන් ඉන්නලේ. මොඩ් දෙනවා ෆ්‍රී. පේන්නේ මේ තව එකක් තියෙනවා මං එකකින් කියලා තව ෆ්‍රී මොඩ් එකක් තියෙනවා. බලමු මේකට. මෙන්න මේක තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. හරිද ගියාට පස්සේ තනිකර ෆ්‍රී කියලා පෙන්නන්නේ. ඒක බර පස්සේ කෙලින් මේක පර්චේස් වෙනවා. ඒ කෙලින් මේක ඩවුන්ලෝඩ් කරනවා. ඩවුන්ලෝඩ් කරලා පස්සේ ඔයගොල්ලන්ට ඒකත් වර්ල්ඩ් එකට දාලා ප්ලේ ගන්න පුළුවන්. අලුතෙන් ආව මොඩ් එක මම පස්සේ ප්ලේ කරලා බලනවා. අන්න එහෙම තමයි දාගෙන එනවා බෑන් කෙලිම වීඩියෝ එක. හරි ඉතින් ඒ සීන් ටික දැන් නැහැ. ඉතින් ඔයගොල්ලෝ දැන් දන්නවනේ කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියලා. අපි යන දැන් යන් ගේම් ප්ලේ ඊටු ටික කරන් යන්න. අපි දැන් නැවතුයි අර ගෝඩ් ආමර් එක අරගෙන හරිද අපි ගාව දැන් ඒ ගෝඩ් ආමර් එක තියෙනවා. හරිද අපිට තියෙන එක දාගෙන ඉතින් තව පවර්ෆුල් වෙන්න තව තියෙන මුකුන් හෙඩ් මේ තියෙන. දැන් මේ වැඩ නැත් ටික අයින් කරගමු. මේරිත් දාගමුකෝ. මේටි ගොඩක් පිළිවෙලට කරගෙන මේ ටික ගම ඉන්වෙන්ටරි අපේ සුපිරි ආමර් ඔයාලා පෙන්නන්නම් අපේ බුකුන්ගේ සුපිරි ආමර් යන්දා ඔයාලට ගේම් ප්ලේ බලලා තියනවා නම් බුකුන්ගේ ආමර් එක වගේ මම කොම්බන්න අපේ පළවෙනිට අපේ චෙස් ප්ලේට් එක කලිසම ඔක්කොලි දාගදි කොහොමද අන්තිම හෙල්මට් එක කොහොනේ අර කූරු දෙක වගේ ලස්සනට තියනනේ ඇදුම වගේ අඩෝ පට්ටෝයි සිරාවට බෑ මම පට්ටාසේ මේ ගොඩ ආමර් එකට නං වැත්තකුත් දැම්මට මේ මොඩ් එකේ ප්ලේ කරන්න පොඩක් කම්මැලි මම මේක දෙපාරක් විතර ඉවර කරා මම මේ ඔයගොල්ලෝ පෙන්නන්න පොඩි ගේම් ප්ලේ එකක් ගලා විතර ඔයගොල්ලන්ට දාන්න හැටි කියලා දෙන්න. දැන් මේක දුර වැඩි වගේ රෙන්ඩර් ඩිස්ටන්ස් එක හරියට ඒකට යන්න අපි එන දැන් ඉම්මන්ට යන්නේ වැඩේ කරන්න. එදා නවත්තුප තැනින් අද ඉවරයක් කළාම දාමු. හරි ඉතින් අපි ගෝඩ් ආමරයක් දාගෙන යන් කෙලිම අපේ දේව සභාවට කෙලිම අපිට ඉන්නවනේ අර හැයින්යන්ද සංයොන්ද නෑ මට උගේ නම මතකයි. අර ප්‍රධාන හතුරෙක් ඉන්නවනේ වලියක් දාන්න. මේක උඩ ඇත්තේ තමයි. යන්කෝ බලන්න. අඩෝ මේක පොඩක් දුර වැඩි වම් මේ FOV එක ආවාවාරය මෙයින් මංගේ මොකද දුගේ නම් හයිලැන්ඩ් සැන්ද කවුද ගෙන්නේ මට මතකයි එච්චර මතක නෑ ආවෝ මේ තියෙන ජෙනරල් ලීජින් වෙන්නේ ගෙන්නේ බම් මේ මොකද ඉතින් මෙතන එහෙන කයියක් යනවා මුන් දෙන්න අතර මොන සීන් එකක් වෙන්නද දැන් ආ යන්නේ වලියක් යන්න වගේ යන්නේ අම්ම රූබ ළඟට කඩු තුනකුත් ගහගෙන වටේට පාවෙවි කකුළු අඩු දෙකකුත් තියෙනවා කොහොම හරි අම්මට ඒ මොකද්ද මේක අඩුයි මොකද්ද මේ කුරුම්බැට්ටියක් ඔය එකක් තියෙන්නේ අම්මට එක පාවෙලා ළඟට යනවා වැඩි හොද නැහැ අඩු උකුන්ගේ දුවපන් මෝඩයා මට තියන්නේ කෙලවෙයි වගේ අඩුයි
අම්මාව අල්ලගත්තනේ අඩුවේ ගාන ලොකු වුණා. ඒක මරු බාන්නේ. හරි හිර කරා. අඩ ඒක නන්නේ අර මොකද්ද ගේකුත් වගේ ගන්නේ අර එක්තැන් ගයක් වගේ එක සීන් එකක් මට පෙවුණා. කොහමද මොකක්ද වෙන්නේ කියලා බලමු. පගෝඩ මගලක් කියන මොන රෙද්දක්ද මේ කුණු හarp හිටන් කියන මෙව්ව කියන්නේ. අපි ටෙලිපෝට් වුණා කොහෙටද බලමු. නයිස් මේ තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ පොල්ල ගැන තමයි මං කිව්වේ ඔයාලට කිව්වද කොහොම හරි මේක තමයි උකුන්ගේ සුපිරිම පොල්ල මේකින් කරන්න බැරි දෙයක් නෑ ඉතින් දන්නේ නැහැ පොල්ලේ බලේ සුපිරිම පොල්ලක් අපි ඒක ගන්න ඕනේ කොහොම හරි දැන් මේ බාධක මග හැරගෙන මෙතන අපි මෙහෙට ටෙලිපෝට් උනේ ඔව් අපි මෙහෙට තා ටෙලිපෝට් උනේ මේ ඉන්නේ අපි තෝබන් හරි ආවා අපිට තියෙන කොහොම හරි තින් දැන් අර උඩ දින පොල්ල ගන්න මේ ඉන්නවා මෙතන අමුතු වලි දාන්න සෙට් එකක් හැබැයි උන්ට ගහ ගන්න බෑ අපිට තියෙන මේ පාර දිගේ නිකන් අර ඔන්ලි අප් වගේ කෙලින්ම උඩටම නගින්න දාලා තියෙන කෙලින්ම ඉතින් හරි යන්කෝ බාන්න ඉතින් මේ විදිහට මේ පැත්තෙන් දාලා යන්න දින මේ පාර දිගේ එක එක බාධක තියෙනවා හරිද ඒ බාධකත් මඩ මිඩ නෑ එපා වර්ධින වචන ඒක ගණන් ගන්න එපා හරිද අර සද්ද පොඩ්ඩක් අඩු කරගන්න හරි මේ පැත්තට ගිහින් බලමු මේ විදිහට නිකන් බාධක තියෙන ඉස්සර තව අමාරු තන වෙයි වැඩි අමාරු නේ මේක නේ දවස් ඉවර කම්ප්ලීට් මේ වගේ පැලක් තියෙන එක જાතිය ඒවා කෑම අපිට එක පොඩි ඇබිලිටි ආහුටා ඇබිලිටි එකක් කියන ගිලවටනේ හරි බං හිම සැලෙන්නේ නැහැ පිස්සුද හිම සැලෙනවද මං ආයෙත් යනවා හරි ඉතින් මේ විදිහට යන්න දාලා තියෙන කෙලගෙන මේ මම මේ පණ්ඩිතවගේ third person දාගෙන යන හින්දා තමයි මේ පොඩ්ඩක් බයන්නේ හරිද මේක first person දාන් කියන මීට ලේසි මෙතනින් පයින්ඩක් තියෙනවා මෙහෙම පැන්නා ලස්සනට first person දා යම්බා නැත්තම් ගිලන් කරනවා මෙතනින් පැන්නා ෂේප් එක මෙතන ගියා මෙතනින් පැන්නා තඩින් ඒ වැටෙනවා මෙතනින් පැන්නා අන්න එහෙම ෂේප් එක චිල් එකේ යන්න තා තියෙන්නේ පැලක් තියෙනවා ඒවත් එකතු කරගෙන ඒ වගේ එක ඇබිලිටි තියෙනවා ගොඩක් පැනවා තව ඩිංගෙන් වැටෙනවා මෙහෙම පැන්න ලස්සනට ආයෙත් ගියා මෙහෙම පැන්න මෙතන පැලයක් තියෙනවා පැලේ එපා බා යන්න ඒ වගේ මෙතන යන්න වටෙන් යන්න පුළුවන් නැත්නම් උඩින් යන්න පුළුවන් කියලා පොඩි ෂෝට් කට් එකක් පෙන්න මෙන්න මේක කෑගම අපි උඩ යනවා පා වෙනවා කියලා මම බණ්ඩ කොහොමනේ කෙලිම රෂ් කරා වගේ සීන් එකක් උනේ පල්ලෙහා දැන් එක පේලියම ආව නේද ඉන්නවනේ ඉතින් පල්ලෙහා දැන් රෝල් එක එන්නේ රවුමට මේ දෙත් ගන්නේ මේ නිල් පාට එක තමයි මුඩ යන්නේ හරිද ඒක වටිනවා දැක්ක නේනවනම් එන්න පැති අර පැත්තෙන් දාලා එන වටයක් ගහලා මේකේ පොඩ්ඩක් මෙතනත් බයන්නකයි පැනලා තප්පරයක්වත් ඉන්න බෑ වටිනවා හොට කමන්නේ එහෙම තමයි පොඩ්ඩ දන්නේ නැද්ද අපි කලින් ආවේ මෙන්න මෙතනින් තමයි හරිද දැන් ආයෙත් එතෙන්ද වෙන්න ඕනේ කොහොම හරි ඒක වැඩක් නැහැ ඔයාලා මම පොඩි ෂෝට් කට් එකක් පෙන්නන්නද මෙන්න මෙහෙම ඊට පස්සේ යනවා නම් හරියට වෙරුවොත් යනවා අර වගේ වටේින් ගිහලා උඩට යන්න එපයි ඔයාලා පේනවා මෙතන පොඩි වැල් තියෙනවා අපිට පුළුවන් මේ වැල් දිගේ උඩට නගින්න ඒක පොඩි ෂෝට් කට් එකක් පේනවනේ ඒ වැටෙන පොඩේ කෙලින් නගින්න හරිද මෙන්න මේ විදිහට ලස්සනට ඒ වැල් දිගේ උඩට ගියාට පස්සේ අපිට උඩ තියෙන එකට යන්න පුළුවන් කොහොනේ මගේ ටිකිරි මාරි කර හදාගත්ත ඉස්සර මෙන්න මේකත් ගනින්න බා අන්න ඒ විදිහට වල ෂෝට් කට් එකක් දාලා පටස් කාලා එන්න පුළුවන් දැන් ඉතින් මෙතනින් පැන ගියා මෙන්න එහෙම ලස්සනට තප්පරයක්වත් ඉන්න තුපයින් නැත්තම් අර කොලේ පාත් වෙලා බිමයි ඔන්න දැන් තව භයානකම කැලේට මෙන්න මෙතනින් නම් පයින්න අමාරුයි ෆ්‍රෙන්ඩ්ස් සිරාමකුත් මෙතනින් පයින්න අමාරුයි අපි මොකද කරන්න පොඩ්ඩක් මේ ඉන්ඩෙන්ට් පොඩ්ඩක් හදාගන්න මේ ඊළඟට ගමු මෙතනින් පැන එන පොඩ්ඩක් අමාරුවට බලමු මෙතෙන් පැන්නා හරි ඒක හරි මෙතෙන් පැන්න ඒකත් හරි මෙතෙන්ට යන්නේ කොහොමද යන්නේ මෙහෙම ගියා හරිද ඉතුරු තැනට පයින් ගියාද කෙලෙන්නේ හරිද ඔන්න පැන්න උට මං කිව්වේ කෙලෙනවා කියලා ඉතින් ආයෙ ආමං ගොතින් දැන් මෙතෙන්ද දැන් මෙතිද එතෙන්ද හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් ඉතින් බල ඉන්න කෙලින්ම කනවා මේකක් කාල උටින් යන ඇත්ත පාන වතරින් යන්න ගියාම වෙලා යනවා අන්නෙම ෂේප් එක උඩින් පැන යන්න දා තියෙන අයත් එක්කම අන්නෙම ගියා දැක්කනේ මේ මල් තියෙන ඉතින් ඔය වගේ අමාරු තැන් වල පාවිච්චි කරන තමයි නැත්නම් ඉතින් වෙන මොකද මේ තාම මලක් තියෙනවා හරි මලක්ද හත්තක්ද නෑ ඒක වැඩක් නෑ හරි යන් අපි අන්තිම හරියනේ ෆ්‍රෙන්ඩ්ස් තා පොඩ්ඩක් තියෙන්නේ මේ තව එකක් තියෙනවා හරි උඩටම යන් ෂේප් එක යන් මේ තියෙන තව මලක් නයිස් දැන් නැති ඊසි වගේ දාතන තව අමාරුට තියෙන මෙතන පයින් කීසි බා මේ බන්නර පොල්ල වගේ දාන්න අතන තා පොල්ල තියෙන ෆ්‍රෙන්ඩ්ස් පේනවද ඔයාලට තා චුට්ටයි ඔන්න මෙතනින් පැන්නා පොඩ්ඩ ඉන්න බලන්න මෙතනින් පැන්නා නයිස්
මෙතනුත් පැන්න ඉතින් ඔන්න හරි ෆ්‍රෙන්ඩ්ස් අපි පොල් ළඟට ආවා මේ තියෙන්නේ පොල්ල සුපිරියක් නේද මේ තියෙන්නේ මොකක්ද ඔය නම බං රුයිජින්ගු බෑන්ක් නෑ මට එරෙද්ද කියව ගන්න අමාරුයි ෆ්‍රෙන්ඩ්ස් ඒකට නෑ මේ තියෙන්නේ පොල්ල කෙලිම අපි පොල්ල ගමු ඉතින් වැඩි කතා ඕනේ නෑ ගියා පොල්ල ගත්තා අම්මට මේක කොහෙටද මේ ටෙලිපෝට් නොච්චර විතර අපිට මේක ඇතුළේද මං කියන්නේ අනේ මන්ද ෆ්‍රෙන්ඩ්ස් කොහමද අපි ටෙලිපෝට් නාපහු එළියට කියන්නේ ආපහු අපි ඉන්න දෙවි ලෝකේ දේව සභාව වගේ ප්ලේස් එකේ මං හිතන්නේ එක්ක මේක අස්සේ හිටියේ නැත්නම් කොහරි මුඩුක්කෝ අස්සිදා තියෙන්නේ අර මෙතන ඉන්න අපේ ග්‍රීන් ස්නේක් නංගි අක්කා ඇන්ටි කවුරු හරි උඩ තියෙනවා මම හිතන්නේ පට්ට වලියක් හරිද ෆ්‍රෙන්ඩ්ස් පට්ට වලට යන්න ඕනේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් අපි ගේම් ප්ලේ එක නවත්තුනේ පොඩ්ඩක් අපි මේ අලුත් ආයුධය බලමු කොහොමද ඉදා එක වැදුන්නේ වැදුනා මෙතන ඉන්නේ කෙලින්ම ලොකු පොරවල් තියාගත්තේ උන් දුන්න ෂොට් එක ඉවරයි මට දැන් සුපිරි ආමරයක් තියෙනනේ මුන්ටයි බය වෙන්නේ ඉතා වැදියන් කෙව් අර ඩැමේජ් යනවා හැබැයි එච්ච ඩැමේජ් යන්නේ කමන්නේ ඔය වදින්නේ බල ලස්සන ඊ මැරියන්කෝ ආරේ මැරුණා උඩ පැනලා ගන්න ක්‍රිටිකල් ඇටැක් අඩු මුන් කොටනවා බං හිතක් පොපන්න නැතුව කොස් කොටනවා යඩා මුන් කොටන් අම්මට පොඩ හිරුණා ගණන් ගන්න එපා හරි ඉදා කාපන් නයිස් පොල්ල වැඩ ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයගොල්ලෝ මේක දැම්ම ගිහිල්ලා ප්ලේ කරලා බලන්න ආසාවක් තිබ්බනම් ඔච්චර දවස් ආසයෙන් බලා හිටියා නම් දන්නේ නැතුව ඒක මිතින් මෙච්චරයි මම මේ ගේම් ප්ලේ ගේන්නේ නෑ ෆ්‍රෙන්ඩ්ස් මොකද මට කම්මැලි ආ ගේම් ප්ලේ ගේන්න මම මේක දැන් ඉවර කරලා තියෙන ඔයගොල්ලෝ හින්දා මේ ගේන්නේ කියලා කොහොමද ගැම්මන්නේ උක්කු අන් දෙකයි මොකද්ද මේ පොල්ලයි කියන් ගැම්මන්නේ අන් දෙක නෙවෙයි තොප්පිය හරි පට්ට මොඩ් එක මුලින් ප්ලේ එකක් දෙන පට්ට ආසාවක් තිබ්බ මොකද අර ගේම් ප්ලේ බල ඉඳලා මෙහෙම හරියක් හම්බුනාම පට්ට ආසාවක් තිබ්බා මම ඉතින් ඔච්චර තා කියන්න තියෙන්නේ මං හිතන්නේ ඔච්චරම තමයි අද ගේම් ප්ලේ එක පොඩ්ඩක් පොඩිත් නෑ ඉතින් අර ටියුටෝරියල් එකෙන් කියා දුන්න ගන්න හැටි කොහොමද ඔයගොල්ලන්ට පේනන උඩින් තඩි බොස් එක ඉතින් අපි මොන පාස් කරයන් වැඩක් නෑ අපි කෙලින්නම් බොස් ආවා අරන් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදට ගේම් ප්ලේ ඉවරයි හැමෝටම ටටා බයි සී යූ BS